හායි ආයිබෝන් කියලා පිළිගන්නවා ගෝල්ඩ් රෙන්ට් ටූල් ආයතනයෙන්. ඔබට හැමදාමත් වීඩියෝ එකක් ගේන වගේම මම මේ දවස්වල ඔයාලට වීඩියෝ එකක් ගේන්න හිතුවේ. මේ දවස්වල වැස්සත් එක්ක තනකොළ කපන මැෂින් වලට ගොඩක් ඉල්ලුමක් තියෙනවා. ඉතින් අපේ ආයතනයනොත් තනකොළ කපන මැෂින් වගේක් ඕඩර් කරලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මට හිතුණා ඔයාලට තනකොළ කපන මැෂින් එකක් අන්බොක්ස් කරන විදිය පොඩ්ඩක් පෙන්නන්න කියලා. මේක Hunter brand එකේ 2 stroke brush cutter එක. මේ බ්‍රෂ් කටරයකට අනිවාර්යයෙන්ම 2T දාන්න ඕන. 2T දාන්න නැති මැෂිනුත් තියෙන 4 stroke. ඒයින් එකක් ගැන මම ඔයාලට පස්සේ වීඩියෝ එකක් ගේන්නම්. මේක අනිවාර්යෙන් 2T දාන මැෂින් එක. අපි බලමු මොනවද මේක තියෙන්නේ කියලා. පැත්තකින් තියාගත්තා. මානිලුක් කපල තලේ. එතකොට අපි ගොයම් කපන්න පාවිච්චි කරන්න ගන්න තලේ. මේකෙන් තමයි අපි තනකොළ කපා ගන්නේ. අපි බ්‍රෂ් කටර් එකේ හැන්ඩල් එක අරගෙන බලමු කොහොමද කියලා අන්බොක්ස් කරලා. මේ Hunter brand එක ලංකාවේ දැන් අවුරුදු 4ක වගේ ඉඳන් තියෙන දන්න brand එකක්. ඒක පොඩ්ඩක් බලලා ගත්තේ. කොහොමත් ඉතින් මේ brand එකේ කියන්නේ එකම same machine එන්නේ ගොඩක්. හරි බලමු අපි එහෙනම් මැෂින් එකත් එක්ක අපිට මොනවද හම්බෙලා තියෙන්නේ කියලා. ওই වයර් එක තමයි එන්ජින් ස්ටොප් එක. එතකොට ටූල් සෙට් එකක් හම්බෙලා තියෙනවා. ටූල් සෙට් එකේට ප්ලග් එක ගලවන එක. ලංකි සෙට් එකක් තියෙනවා. ලංකි දෙකක්. මේ අලංකි දෙක සයිස් දෙක අලංකි දෙකක් තමයි තියෙන්නේ. එතකොට මේකෙන් අපිට එන්ජින් එකේ ප්ලග් එක ගලව ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ කාර් එකේ තලේ මාරු කරගන්න නෙත් ගලවන්න තියෙන එකෙන්ම තමයි. ඉතින් ඔන්නෝම තමයි තියෙන්නේ බඩු ටික. මම අදගෙන බ්‍රෂ් කටර් එකක් අන්බොක්ස් කරන වීඩියෝ එකක්. ඉතින් හොඳයිද කියලා බලන්න ඔයාලා. ඉස්සරහට මම කියලා දෙන්නම් මේ උපකරණ ඔක්කොම එකින් එක හයි කරලා කොහොමද අපි බ්‍රෂ් කටර් එක ෆිට කරගන්නේ කියලා. මේ ඔක්කොම උපකරණ ටික එකින් එකට හයි කරලා. එහෙනම් එතෙක් රැඳිලා ඉන්න ගෝල්ඩ් රෙන්ට් ටූල් ආයතනයත් එක්ක අර සුබ දවසක් කියලා කියනවා අපි ගෝල්ඩ් රෙන්ට් ටූල්. හායි ආයිබෝන් කියලා පිළිගන්නවා ගෝල්ඩ් රෙන්ට් ටූල් ආයතනයෙන්. ඔබට හැමදාමත් වීඩියෝ එකක් ගේන වගේම මම මේ